නාම රාවණ භවන විශේෂ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. මේක ඇත්තටම මේ වැඩසටහන මනෝවිද්‍යාව, අධිමනෝවිද්‍යාව, ඊට පස්සේ විශ්ව ශක්තිය, මේ සමස්ත විශ්ව ක්‍රියාදාමය විද්‍යාත්මකව පැහැදිලි කරන විශේෂ මනෝවිද්‍යාත්මක වැඩසටහන. මොකද මේ අපිට මේ ජීවිතේ ප්‍රශ්න කරදර බාධක එනවා. ඒ බාධක වලට විසඳුම් අපි දන්නේ නැහැ. ඒ විසඳුම් හොයාගන්න ක්‍රම දන්නේ නැහැ. හිතා ගන්න බෑ ඇයි මෙහෙම ප්‍රශ්න කරදර එන්නේ කියලා. ඉතින් ඒ වලට විසඳුම් කොහොමද ගන්නෙ? අපිටම පුළුවන් අපේ ජීවිතේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න. ඉතින් ඒ අපේ හිතේ තියෙන ශක්තියන අවදි කරගන්න ක්‍රම ගැන අපි කතා කරනවා. මේක පැට්‍රිකල් වැඩසටහන් මාලාවක් කියන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්න අහන්නත් අවස්ථාව දීලා තියෙන්නේ ඒකමයි. ඉතින් මම මේ සෙෂන් එකේ මැදකදී ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දෙන්න. මේ කරුණු ජීවිතේ කොහෙවත් වෙන කිසිම වැඩසටහනකින් ලබා ගන්න බැරි කාරණා ගොඩක් ඔයාලත් එක්කම සාකච්ඡා කරනවා. මොකද හේතුව මේ විශ්වයේ දැනුම කවුරු හරියටම දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියන්නේ ඇත්තටම දෙන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හුඟක් වෙලාට තවත් channel එකක තියෙන දෙයක් වෙන්න පුළුවන් කියන්නේ. මේක ඇත්තටම අපි ප්‍රත්‍යක්ෂ කරගත්තු දෙයකින් අපිට අවබෝධයටපත් වුණාම අපිට මේ විශ්වයේ තොරතුරු එන්න ගන්නවා. ඒතර මේ හරි තොරතුරු වල ලොකු ශක්තියක් තියෙනවා. ඒකයි වැදගත්ම කාරණාව. අපේ මේ විශ්වයේ හරි තොරතුරු වල ලොකු ගැඹුරක්, ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තියෙන් ඕගොල්ලෝ හැමදෙනාම සුවපත් වේවි. ඉතින් අදත් අපි මේ සජීවී වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් මේ ඔයගලන්ට වැදගත් දේවල් තියෙනවා විස්තර තියෙනවා ලියා ගන්න කියලා මම ආරාධනා කරනවා. මොකද මම මේක දිගට යන වීඩියෝ මාලාවක් මේක පිළිවෙලට යනවා විස්තර කතා කරනවා. මේ සමස්තය ගැන ඔයගලන්ට අවබෝධයක් ගන්න සමහරක් අය මම ඔයාලට හිතන්න කාරණා තියෙනවා. ඒතර ওই සම්බන්ධීකරණය මම අවසානයේදී එකට සම්බන්ධ කරනවා. නමුත් වීඩියෝ මාලාවක් කීපයක් යනකම් ඔයගලන්ට ටිකක් අවබෝධ කරගන්න ටිකක් අමාරු වෙයි. මේ මොකද්ද මේ මොනාගෙනද කියන්නේ මේ විශ්වයේ කොහොමද ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා. ඒ නිසා මම ඔයාලට කියනවා වැදගත් දෙයක් තිබ්බොත් ලියා ගන්න. මේ වීඩියෝ මාලාව ලයිව් වෙන්න බැරි අය දැන් මම මේක YouTube එකට දැම්මන් පස්සේ ඒ YouTube channel එක හරහා ඔයගලන්ට බලන්න පුළුවන්. මේ හැම වැඩසටහනක්ම සෙනසුරාදා රෑ 8 ඉඳන් රෑ 8:40 වෙනකම් විනාඩි 40ක ලයිව් සෙෂන් එකක් තියෙනවා. මම මේක මේ YouTube එකකින් ප්ලේ වෙද්දී ඒ බලන අයටත් අවබෝධයක් ගන්න තමයි මේක කියන්නේ. ඒතකොට ඔයගලන්ට එන්න පුළුවන්. දිගටම මේ රැඳිලා ඉන්න ඔයගොල්ලෝ මේ වැඩසටහනත් එක්ක විශ්වය ගැන කතා කරන මේක අති විශේෂ වැඩසටහනක්. එහෙනම් අපි මුලින්ම යමු. අද දවසේ අපි පොඩ්ඩක් කතා කරමු මේ විශ්වය ගැන. අපි හුඟක් වෙලාවට ඇත්තටම දන්නේ නැහැ. ගොඩාක් වෙලාවට අපිට අවබෝධයක් කියන තැනක් නැහැ. ඉතින් ඒ නිසා මේ විශ්වය ගැන නොදන්නා කම නිසා අපේ අතින් වැරද්දක් වුණොත් අපේ අතින් වැරදි වෙනවනේ. ඒතර වැරද්දක් වුණොත් ඒ වැරද්දට අපිට දඬුවමක් ලැබෙයිද නැත්නම් දඬුවමට ලිහිල්භාවයක් එයිද කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන් නේ. ඒ සාමාන්‍ය වැරද්දක් අපි අතින් වුණාම ඒකට අනිවාර්යයෙන්ම විශ්වයෙන් දඬුවමක් හම් වෙනවද? නැත්නම් පොඩි ලිහිලක් දන්නේ නැතුව වෙච්ච වැරදි අර අපේ කියන නොදැන කරපු වැරදි කියලා කතාවකුත් තියෙනව නේද? එහෙම වැරද්දක් නිසා අපිට එහෙම දඬුවම් ලැබෙන්නේ නැද්ද කියලා එන්න පුළුවන්. මම ඊට පොඩි කතාවක් කියන්න චූටි දෙයක්. ඇත්තටම හිතන්නකෝ අපේ ලංකාවේ නීතිය තියෙනවා කියමුකෝ. මේ නීතියේ අපි සමහරක් අයට වැරද්දක් කරලා උසාවියේ තීන්දුවක් හම්බ වෙනවා. මේ එයා හොරකමක් කරා. කමන්නේ හොරකම කරාට පොඩි දවස් දෙක තුනක් හිරේ තියලා සමහරක් අයට අපදිලා නැත්නම් හිරේ දාන්නෙත් නැහැ අපදිලා නිදහස් කරනවා. ඔන්න කියන්න කොන ලංකාවේ නීතිය. ඒ වගේම ඒ පුද්ගලයාම ඔන්න ටිකක් නීති හද තවත් රටකට යනවා. ඔන්න රටකට ගිහිල්ලා එයා මේ පුරුද්දටම ඒ රටේ හොරකමක් කරන අපි හිතමු ටිකක් මැද පෙරදිග රටක් කියමුකෝ. ඒ ආගම්වල ටිකක් දඬුවම ටිකක් තදට දෙනවා. මොකද මේ දඬුවම ඒගොල්ලෝ තදට පිළිගන්න නිසා. දැන් උදාහරණයක් අපි මැද පෙරදිග සෞදි අරාබිය, ඉරානය, ඉරාකේ වගේ රටවල් අපි ගත්තොත් දඬුවමකට ඒගොල්ලන්ගේ වැරද්දට දඬුවම ගොඩක් වැඩි. දැන් හොරකමක් කළා වුණ සමහරක ඇඟිලි කපන්න පුළුවන්. හරි. හැබැයි ලංකාවේ නීතිය අනුව එහෙම ලොකු
ගැටලුවක් නැහැ. හැබැයි අර පිටරටට ගියාම ඒ රටේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර එයා සමහර කාට ලංකාවේ ඉඳලා ගිය නිසා අලුතෙන් ගිය නිසා ඒ රටේ නීතිය දන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මතක තියාගන්න ඒ රටේ නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේමයි මේ විශ්වයේ අපි මේ විශ්වය ගැන නොදන්නා කමම අපේ අතින් වැරද්දක් වුණාම ඒකට නිදහසට කරුණක් වෙන්නේ නැහැ කියන එක තමයි වැදගත්ම කාරණාව. ඉතින් ඒ නිසා මේ විශ්වය ගැන දැනගන්න එක අතිශය වැදගත්. මොකද අපි නැත්තම් අපේ අතින් අපි හුඟක් වෙලාට දැන කරන වැරදි වලට වඩා නොදැන කරන වැරදි වැඩි. ඉතින් ඒ නිසා අපි දන්නෙත් නැහැ ලොකු කර්මයක් අපෙන් රැස් වෙලා අපිට ලොකු කරදර ඇති වෙනවා ප්‍රශ්න ඇති වෙනවා බාධක ඇති. ඒ නිසා මම මේ සෙෂන්ස් ටික ඔයගලන්ට ගත්තේ මේ විශ්වය ගැන කියා දෙන්න ඕනේ කියලා. ඔයාලා හැමෝම මේ අවබෝධය ගත්තට පස්සේ ඔයාලටත් පුළුවන් මේ විශ්වය ගැන අවබෝධය හරිය ලබාගෙන මේ දුකින් ප්‍රශ්න වලින් කරදර වලින් මිදෙන්න. ඉතින් ඒ ගැනයි කතා කරන්නේ. ඉතින් මම එන අද මාතෘකාවක් හැටියට කතා කරන්න කැමති ආසාව කියන්නේ වැරද්දක්ද කියන එක ගැන. ආසාව කියන්නේ වැරද්දක්ද? ඉතින් ඇත්තටම ඔයාලගෙත් අදහස් ඇති මේ ආසාව කියන එක ගැන කතා කරද්දී. ඉතින් මේ ජීවිතේ අපි ගෙවද්දී අපිට ගොඩාක් වස්තුන් දකිනවා. ඊට පස්සේ අපි අපේ බලාපොරොත්තු, අපේ හැඟීම්, ආසාවල් ඇත්තටම උපතින්ම මිනිස්සෙක් වුණාම ඒ හැම දේවල් එන දෙයක්. ඉතින් ඇත්තටම එහෙම ආස යමකට ආස කරන එක මේක වරදක්ද කියන එක ගැන කතා කරන්න අද කතා ගැඹුරු මාතෘකාවක්. ගොඩාක් පැතිවලට මම ඔයාලා එක්ක යනවා. නමුත් අද මම කතා කරන්නේ ටිකක් ගොඩාක් ගැඹුරට යන්නේ නැහැ. සරලව අපි කතා කරමු. හැබැයි මතක තියාගන්න මේකේ මම මූලයටම යනවා. ඉස්සරහේ සෙෂන් වලට රැඳිලා ඉන්න හින්දා මේ වීඩියෝ මාලාවත් එක්කම. එහෙනම් ආසාව කියන්නේ වරදක්ද කියන එක ගැන කතා කරද්දී ඔයාලගේ පොඩක් හිතන්නකෝ ඔයගොල්ලෝ ඔයාලා හිතින්ම හිතන්න ඇත්තටම වරදක්ද? ඉතින් කාටවත් හානියක් නැත්තම් හරි හිතන්නකෝ මම ගෙයක් තියනවා කියමුකෝ. ඔන්න අපේ ගේ වෙනම තියෙනවා. තවත් ළඟපාත ලස්සන ගෙයක් තියෙනවා. ඉතින් ගේ දැක්කම ආසීදෙනවා. ඉතින් කාටවත් කරදරයක් නැහැ. මම ඒක ආසාවක් ඇති වුණා. ඉතින් එහෙම මම එහෙමම ගියා. හිතන්නකෝ එහෙම. ඒ ගැටලුවක්ද? ඇත්තටම ඔයගලන්ට කතා කරන්න ඕන ඔතන තියෙනවා කාරණා තුනක්. හරි? කාරණා තුනක්. අවශ්‍යතාවයයි ආසාවයි තවත් වචනයක් තියෙනවා තෘෂ්ණාවයි. අවශ්‍යතාවය ආසාව තෘෂ්ණාව. ඒ කියන්නේ ওই තුන හරියටම අපි තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතේ අපි යමකට ආස වුණොත් ඒක සමහරකට අපිට බැලූ බැලමට මතු පිටින් ගත්තොත් ගැටලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න ආසාවක් ආවද ඒක ටික කාලයක් යද්දී මේ අපේ හිතින්ම කරන මායාවකින් මේ ආසාව ටික කාලයක් යද්දී සංසන්දනය කරලා තෘෂ්ණාවක් දක්වාම අපි නොදැනීම යනවා. ඒකයි භයානකම. ආසාවක් ආවා ඒක අවශ්‍යතාවයේ පැත්තටද යන්නේ තෘෂ්ණාව පැත්තටද? ආසාව කියන්නේ මැද්දනේ. එතකොට ඔය කියන විදිහට මොන වචන තුන ආයෙ කියන්න ඔයගොල්ලෝ හොඳට අහගන්න. අපේ ජීවිතේ ජීවත් වෙන්න ඕන කරන අවශ්‍යතා ටික තියෙනවා. ඊට පස්සේ එනවා මේ අවශ්‍යතා විදිද්දි අපිට ටිකක් ආසාවක් එනවා ඒ අවශ්‍යතාව විඳින්න. ඊට පස්සේ ආසාව ඉතිරින් නවතින්නේ මේ ආසාව තෘෂ්ණාවක් වෙනවා. ආසාව දැඩි වෙනවා. ඒ කොහොම හරි ළඟා කරගන්න තැනකට එනවා. ඒක ඇත්තටම මේ අනිත් වටපිටාවත් එක බලද්දි නෑදෑයෝ මට වඩා හොඳින් ඉන්නවා. ඉන්න මම කොහොමද මෙහෙම කරගන්න මම කොහොමද ගියක් හදන්න ඕනේ. මම කොහොමද වාහනයක් ගන්න ඕනේ. ඒ වගේ තැනකට එනවා. අන්න එතකොට තමයි අර තෘෂ්ණාව කියන කොටසට එන්නේ. එහෙනම් ඔය තුනේ ඔගොල්ලෝ හිතන්න හුඟක් වෙලාට අවශ්‍යතාවයෙන් ආසාවට ආවට පස්සේ ආසාවෙන් ආයි යන්නේ අවශ්‍යතාවයේ කියන පැත්තටද නැත්නම් තෘෂ්ණාව කියන පැත්තටද? චුට්ටක් හිතලා බලන්න මොකද්ද වෙන්නේ කියලා.
ඇත්තටම අපේ මේ හිතේ වැඩ කරන කෙනෙක් ඉන්නවා. අපේ මේ හිතේ අපිව පාලනය කරන කෙනෙක් ඉන්නවා. මම මේක ඔයාලට කියන්න. ඇත්තටම අපි මේ හිතුවට අපි ඔයාලා මේ ඉන්නේ ඔයාලයි කියලා අද මම ඔන්න වැදගත් කතාවක් කියනවා. හරි? මේ ඉන්නේ ඔයාලා නෙමෙයි. හරි? මේ ඉන්නේ ඔයාලා නෙමෙයි. ඔයාලව පාලනය කරන ඔයාගෙම වෙනත් බලවේගයක් තියෙනවා අපේ මේ හිත පාලනය කරන. මම ඒ ගැනත් කියන්න ඔයගලන්ට දැනුවත් කරන්න. ඉතින් මේ බලවේගය ඇත්තටම ඔයාලව එක්කගෙන යනවා. ඔයාලා දන්නෙත් නැතුවම මොකටද? අර තෘෂ්ණාව කියන තැනටම ඉබේ යනවා. ඒක ඔටෝ අරගෙන යනවා ඔයගලන්. ඔයගොල්ලෝ දන්නෙත් නැහැ. ඉතින් ඒකේ භයානකම තමයි ඊට පස්සේ මොන ක්‍රමෙන් හරි ගෙයක් හදාගන්න. ගෙයක් තියෙනවා මේ නැතුව නෙමෙයි. සමහරක් අය නම් ගෙවල් නැතුව ඉන්න කෙනා පවුනේ සාධාරණයි නේද? එහෙම නෙමෙයි මේ ගෙයක් තියෙන නමුත් ඊට වඩා හොඳ ගෙයක්. වාහනයක් දැක්කම ඒක ගන්න කොහොම හරි ප්ලෑන් ගහනවා යටිහිතින්. අපි නොදනවත් තමයි. ඒක යනෝටෝ. මුලින් ඕක චුට්ටුට්ට තිබිලා පැල්පදයන් වෙලා චූටි බීජයක් හැටියට තියලා පස්සේ ටික ටික අපි නොදනම ලොකු ගහක් බවට පත් වෙලා ඒක අපි හිතේ යට තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වුණාම ඊළඟ වෙන්නේ ගැටලුව තමයි අපිට මොන ක්‍රමෙන් හරි ඒ දේ ලබා කරගන්න අපි හුඟක් වෙලාට බොරු කියන්න ඕනොත් යම් තැනකදී බොරුවක් කියලා තමයි නවතින්නේ. බොරු කියනවා. හිතන්නකෝ හොරකමක් කරන්න සිද්ධ වුණොත් හිතන්නකෝ ලොකු මේ ගයක් ගන්න සල්ලි නැහැ. ඉතින් ඒ හින්දා කොහෙන් හරි chance එකක් හම්බ වෙනවා පොඩි හොරකමක් කරන්න. කවුරුත් දන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, කවුරුත් කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් හොරකම් කරාම මොකද කියලා අන්න හොරකමකුත් පොඩ්ඩක් කරනවා පෙළඹෙන. අයියේ අර ආසාවක් තියෙනවා. ආසාවට ඒක මේ කොහොම හරි ගන්න. ඒතකොට ඒක තෘෂ්ණාව පැත්තට ගිහිල්ලා කොහොම හරි ගන්න පෙළඹෙනවා. ඒතකොට පොඩි හොරකමකුත් කරන්න බලනවා. ඉතින් ඔය හොරකම කර සමහරක තව කෙනෙක් දකිනවා ජීවිතයක් විනාශ කරන්නත් පෙළඹෙනවා. ඉතින් එහාට කිසි කතාවක් නැහැ. හරි? ඒතකොට ඒ වගේම තම ඊට සැපේට එයා ඊට පස්සේ ගිජු වෙනවා. තේරුම් දන්නේම නැහැ එයා. ඉතින් ඊට පස්සේ අනුන්ගේ වස්තු ගන්නවා. ඊට පස්සේ මේ හැම මේ ලෝකේ තියෙන හැම දෙයකම ආස කරන්න ගන්නවා තණ්හාවෙන්. ඉතින් අපි නොදැනම ඔය ගමනක් එක්කගෙන යන භයානක අපේ හිතේ ඉන්නවා විශේෂ අපිව නරකාදියටම ගෙනියන කෙනෙක් බලවේගයක්. හරි? ඉන්නේ බලවේගය ගැන අවබෝධ කරගන්න එක හරිම වැදගත්. නැත්තම් අපේ ජීවිතේ විනාශ වෙන එක අපිම දන්නෙත් නැහැ. මම ඒ නිසා පොඩි දෙයක් ඔයාලට කියන්නම්. මේ ඇත්තට බලවේගය අඳුරගන්න ඔයගොල්ලෝ හැමෝම පොඩි දෙයක් කරන්නකෝ. ඔයාලා හිතන්න ඔයාලා දැන් මේ මොහොතේ ආස දේවල් නැහැ කියන්න බෑනේ. තියෙනවනේ. මේ ආස දේවල් මොනවද කියලා චුට්ටක් හිතන්නකෝ පොඩ්ඩක්. ඔයාලා ආස කරන දේවල් චුට්ටක් හිතේ තියෙන දේවල් තියෙනවනේ. පොඩ්ඩක් හිතන්නකෝ මම පොඩි තප්පර ගානක් දෙන්නම්. චුට්ට මේක අපි මොකද මේ අපි නිකන් කතා කරනකොට ප්‍රැක්ටිකලි පොඩ්ඩක් අපි කතා කරොත් හොඳයි කියලා හිතනවා. ඔන්න දැන් හිතේ තියෙනවා දත්ත. හොඳට මතක තියාගන්න මේ දත්ත වලින් අපිව හසුරවන්නේ. අපේ මේ ජීවිතේ දත්ත වලින් හසුරනවා. මම මේක ගැඹුරට මොගලන්ට කියා දෙනවා. මේ දත්ත හැදෙන හැටි පවා මේ ලෝකේ කිසිම කෙනෙක් දැන්ට මේ දක්වා කියලා නැති විශේෂ දෙයක් කියනවා. ඒක විශ්වයෙන් කියන්න තාම මට කාලය දුන්නේ නැහැ. ඒ නිසා මම අද කියන්නෙත් නැහැ ගැන. තව සති කීපයක් යනවා මම ඒක දැනුවත් කරන්න. මොකද ඒක කියන්න ඕනේ. ඕගොල්ලන්ට මේක මේ ඇත්තටම සමස්ත විශ්වයේ ක්‍රියාකාරීත්වය වෙන හැටි මම ඔයගොල්ලන්ට කියා දෙන්නම්. දැන්ට පොඩි කුතුහලයක් දක්වන්න. 0 සහ 1 0.1 කියන මේ ඉලක්කම් දෙකෙන් තමයි මේ දත්ත මේ විශ්වයේ හැමදේම පාලනය කරන්නේ. මම මේක ගැඹුරටම ඔයගොල්ලන්ට කියා දෙන්නම්. තාම මට අවසර නැහැ විශ්වයෙන් එක කියන්න. මොකද ටික කාලයක් යන්න ඕනේ. ඉතින් හැමදේම මම පොරොන්දු වෙනවා මේ විශ්වය ගැන ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට මේ ආයි කවදාවත් කිසිම වීඩියෝ එක අහන්න නැති කිසිම තැනක දැනුමක් පොතක පතකවත් නැති ගොඩක් දේවල් කියන්නේ. මොකද මේ විශ්වයේ සම්බන්ධතාවයක් එක්ක විශ්ව පාලන ශක්තියින් එක්ක සම්බන්ධ වෙලා කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට මේ දැනුම නිකන් අහලා වැඩක් නැහැනේ. දැනුමකට සුවපත්භාවයක් අවශ්‍යයි. ඒ නිසා ඔයගොල්ලෝ මම පොරොන්දු වෙනවා මේ වැඩසටහන් එක ඇත්තටම උනන්දුවෙන් ඉන්න අයට සමහර ප්‍රශ්න තියෙන තමන්ට විසඳ ගන්න බෑ. ඒ අයට මම පෞද්ගලිකව
කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඒකයි ඔයාලට කියන්න ඕනේ. ඒක මම සේවයක් හැටියට මොකද විශ්වයේ ශක්තියින් එක්ක ගනුදෙනු කරද්දී ඒ ශක්තියින් මුදල් බලාපොරොත්තු වෙන්නේ නැත්ත කතාව. ඒගොල්ලෝ හරිම ඒ නිසා ඒ විශ්වයත් එක්ක ගනුදෙනු කරද්දී ඒ ශක්තියින් වලින් මම උදව් කරනවා ඉදිරියේදී. ඉතින් ඒකට මම ඕගොල්ලොන්ව නිතර සම්බන්ධ වෙන උවමනාව තියන අය සම්බන්ධ කරගෙන ඒ සඳහා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දැන් එමු මම වලට පොඩි කාලයක් දුන්නා හිතන්න. මම හිතනවා දැන් මේ විදිහ හිතලා ඇති කියලා. ඉතින් ඔන්න බලන්න ආසාවල් ගොඩක් එක්ක අපි ඉන්නවා. එකපාර අපිට මරණයක් ළඟා වුණොත් චුට්ටක් හිතන්න. ඔන්න දැන් අපි ආසාව ගොඩක් එක මොකද අපේ මේ ශරීරයයි අපේ ඕර එකයි කියන්නේ දෙකක්. හරි? මැරෙද්දි මොකද වෙන්නේ? මේ අපේ ශරීරයෙන් අපේ ඕර එක තමයි ගැලවිලා යන්නේ. හොඳට මතක තියාගන්න. අපේ මේ ශරීරයේ තියෙනවා මේ ඕර එක තියෙනවා. මේ ඕර එක අපේ ශරීරයෙන් වෙන් වෙනවා. ඒ වෙන් වුණාට පස්සේ අපේ මේ ශරීරය උස්ස ගන්න ශක්තියක් නැහැ. දරා ගන්න ශක්තියක් නැහැ. එතකොට මේ ඕර එක කෙල්ල ගියාට පස්සේ ඔය ඕර එකේ දත්තයක් හැටියට තමයි මේ සියලු සිතුවිලි මේ ආසාවල් බලාපොරොත්තු අපේ පෙර භවයේ ඉඳන් ආපු හැම සිතුවිලක්ම දත්ත හැටියට ඕර එකේ තියෙන කපඩා වෙලා. හරි? ඉතින් ඇත්තටම ඕර එක ලේස් 7ක් කියලා නුඟක් වෙලා කියන්නේ නේද? නමුත් ඇත්තටම 7ක් නෙමෙයි 114ක් තියෙනවා. මම හිමීට මේ 114 මොගලන්ට කියා දෙනවා. මේ ගැන දැනගන්න එක වැදගත්. මොකද මේ දත්ත අපි හිතනේව මොන ලේයර් එකේ තැම්පත් වෙන්නේ කියලා මම ඔයගලන්ට කියා දෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් දේවල් කියන්න තියෙනවා. හිමීට කියන්න. ඉතින් ඇත්තටම ඒ අපේ ආසාවල් බලාපොරොත්තු මේ විශ්වයේ තියෙන හැම තොරතුරක්ම මේ ලේස් වල ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔන්න මැරෙද්දී අපේ මේ ඕර එක අපේ ශරීරයෙන් ගැල්ලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ගැල්ලා ගියාට පස්සේ මේ ඕර එක මේ විශ්වයේ තුල ශක්තියක් හැටියට තියෙනවා. හැබැයි ඒ ශක්තියේ දත්තයක් තියෙනවා. හරි? අපි මේ ආස කරපු හැමදේම. ඒකයි භයානකම. ඉතින් මොකද වෙන්නේ? මම මේ සරලව කියන මීට ගොඩක් ගැඹුරුයි ඇත්තටම වෙන දේ. නමුත් ඔයගලන්ට පැහැදිලි කරන්න හින්දා මම මේක දැනට කියන්න. මේ දත්තය ඒ අපි ආස කරපු දෙයට ඇදිලා යනවා. හරි? දැන් උදාහරණයක් ඉඩමට ආස කරපු කෙනෙක් කියමුකෝ. එයා ලොකු ආසාවක් තිබ්බ ඉඩමකට. එයාගේ ඉඩම. වෙන කෙනෙක් ඉඩම නෙවෙයි. එයා සල්ලි දීලා ගත්ත ඉඩම. ඒ ආස කරපු නිසා ඒ ආස කරපු දත්තේ තොරතුරක් හැටියට මේ ඕර එකේ තියෙනවා එයාගේ. එතකොට ඒ තොරතුර දත්තය නිසා මොකද වෙන්නේ? ඒ ශක්තිය අර ඕර ශක්තිය මරුණාට පස්සේ ඒ ඉඩම දක්වාම ඇදිලා යනවා. හරි? ඉතින් ඇත්තටම හිතන්නකෝ ඔය ශක්තිය හිතන්නකෝ මොකක් හරි පිනක් තිබිලා හරි මනුස්ස භවයක් නැවත ලැබුණයි කියමුකෝ. ওই ශක්තිය වුණ තවත් අම්මා කෙනෙක්ගේ කුසකට දරුවෙක් හැටියට ඔන්න මව් කුසකට ඇවිල්ලා ඔන්න එයා ඉපදෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් ඔන්න අපි නිමල් කියලා කෙනෙක් කියමුකෝ. නිමල් කියන කෙනා මැරුණා. එයා මැරෙද්දි ඉඩමකට ආසාවෙන් හිටියා. හොඳට තේරුම් ගන්න. ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන් ඉස්සරහට. ආසාවෙන් හිටියා. ඒ ඉඩමට ආස වෙලා තියෙද්දි ඒ දත්තේ ඕරකේ තිබ්බ ගබඩා වෙලා එයා මැරුණට පස්සේ එයාගේ පින් කරලා තිබ්බ කෙනෙක් එයා. ඒ නිසා මොකක් හෝ පිනකට නැවත මනුස්ස උත්පත්තියක් ලැබුණා. ඔන්න අම්මගේ මව් කුසට දරුවෙක් හැටියට ආවා. ඒතකොට මේ ආවේ අර ඕර එකේ දත්ත සියල්ලම තියෙනවා. අර පෙර භවයේ ඉඳන් කියන්නේ ආපු හැමදේම ඒ දත්ත ටික ඔක්කොම අර ඕර එකේ ගබඩා වෙලා තියෙනවා. ඒ ඕර එක තමයි ශක්තියක් හැටියට තවත් ජීවියකට පණ දෙන්න මව් කුසකට එන්නේ. එතකොට එහෙම වෙද්දී අර ශක්තිය මොකද වෙන්නේ? හරි? එහෙම ඕර එකක් එහෙම නිර්මාණලා තිබ්බ ඒ ශක්තියේ ඒ හැම දත්තයක්ම තියෙනවා. දැන් ඔන්න ඒ ළමයා ඔන්න අම්මා දැන් අර නිමල් කියලා කියමුකෝ අපි දාපු මැරිච්ච කෙනා. හරි? ඔන්න දැන් අම්මා දරුවට නමක් තියෙනවා. හිතන්නකෝ අපි දන්න නමක් ගමු සුනිල් කියලා. ඔන්න සුනිල් කියන දරුවා ඉපදෙනවා. ඉපදිලා ඒ දරුවා ඔන්න හැදෙනවා වැඩනවා. අම්මත් හරි ආදරේ මේ සුනිල් කියන දරුවට. ඒ තමන්ගේ පළවෙනි දරුවා. හරි? ඉතින් ඇත්තටම එතකොට මේ සුනිල් කියන කෙනා ලොකු වෙනකන්
මේ සුනිල් කියන කෙනා දන්නේ නැහැ අර නිමල් මැරිච්ච නිමල්ගේ ශරීරය තමයි ඒ ඕර එක තමයි මෙයා ගාව තියෙන්නේ කියන එක. මොකද ඒ ඕර එකම තමයි නැවත උත්පත්තියකට යන්නේ. හරි? ඇත්තටම වෙන සිද්ධිය ඔය ටිකක් වෙනස්. නමුත් මම ඔයගලන්ට පැහැදිලි කරන්න හින්දා මම මේක පැහැදිලි කරන්නේ. එතකොට මේ ඔය ඕර එක වෙන්නේ නිමල්ගේ ඕර එක ගිහිල්ලා අර සුනිල් කියන එක්කෙනාට ආරූඪ වෙනවා. ඒ කියන්නේ එයාගේ ජීවය ඇති කරන්න එනවා. එතකොට අර දත්ත ටික සියල්ලම අර සුනිල් කියන කෙනාගේ ශරීරයේ තියෙනවා. එතකොට එයා හිතන්නකො සුනිල් කියන දරුවා ටිකක් ලොකු වෙනවා. අවුරුදු 15ක් 16ක් වෙනවා. එතකොට මේ සුනිල් මෙහෙවන්නේ කවුද? අර ඕර එකේ තිබ්බ දත් වලින්. මතක තියාගන්න මේ සුනිල් කියන දරුවා අනිවාර්යයෙන්ම අර ඉඩම සල්ලි වලට ගන්නවමයි. හරි? ඒ කියන්නේ ඒතොර ඒ සල්ලි වලට ගන්න ඉඩම ගන්න ඒ ඉඩමම ගන්න හිතෙන්නේ ඇයි? ඒ හේතුව තමයි අර දත්ත ගබඩාවේ තියෙනවා මේ ඉඩම මගේ ඉඩමක් කලින් පෙර භවයේ තිබ්බා. දැන් ඒතොර සමහරකට ඒ ගන්න ඉඩම වෙන කෙනෙක්ට අයිති වෙලා. නිමල්ගේ පුතාලා වෙන්න පුළුවන්, පුතාලා තවත් කෙනෙක්ට විකුණලා වෙන්නත් පුළුවන්. දැන් අයිතිය වෙනයි. හරි නමුත් ඒ ඉඩම අර සුනිල් කියන දරුවා අවුරුදු 20ක් ගිහිල්ලා හරි එයාගේ හිත යනවා ඒ ඉඩමටම. හිතන්නකෝ එයා සුනිල් කියන ඒ දරුවාගේ ගේ තිබ්බේ අනුරාධපුරේ. හැබැයි ඔය නිමල් කියන කෙනාගේ මේ ඉඩම තිබ්බේ ගාල්ලේ කියමුකෝ. විශ්වයෙන් ඒ ඉඩම හොයාගෙනම යනවා. ඇත්තටම ඒ ඉඩමම තමයි එයාගේ මිලට අරගන්නේ සුනිල් කවදර දවසක. ඇයි එහෙම වෙන්නේ? හරි. ඒ කියන්නේ අපේ මේ දත්ත වලින් අපිව පාලනය කරනවා. ඉතින් අපි මේ දත්ත ආසාවල් බලාපොරොත්තු ඒවා හරියටම අපි තේරුම් ගත්තේ නැත්නම් අපි දන්නේ නැහැ ඇත්තටම අපි මොකද්ද කරන්න කියලා. සමහරක අපිට මේ සිතුවිලි ඇයි එහෙම හිතවිල්ලක් මට ආවේ කියලා සමහරක හිතනවානේ. ඒ සිතුවිලි ඇත්තටම එන්නේ අපේ මේ යටි හිතේ බලවේගයක් තියෙනවා. අපි හිතනවා මේ අපිව පාලනය කර මම තමයි පොර කියලා හිතනවා. ඇත්ත කතාව මම මේ පොර මේ අපේ යටි හිතේ ඉන්න එක්කෙනා තමයි ඇත්තටම අපිව පාලනය කළ මේ සිතුවිලි හැම එකක්ම බුදුන් වදින්නේ හිතන්නකෝ කතෝලික කෙනෙක් නම් ජේසුට යාඥා කරන දෙවියන් වහන්සේට යාඥා කරන්නේ Hindu ඊළඟට මුස්ලිම් ඒ මොන කෙනෙක් වුණත් මොන ආගමක් වුණත් ඒ යටි හිතේ එක්කෙනා තමයි පාලනය කරන්නේ. ඒ පාලනය කර දත්ත වලින් අන්න ඒක වැදගත් දේ ඔයගලන්ට කියන්න ඕනේ. ඒ දත්ත ටිකෙන් මේ අපේ ලොකු ගමනක් අපේ නොමග යවනවා මායාවක් හදනවා මේ විශ්වයේ. ඉතින් ඒකයි හරි භයානකම. ඉතින් මේ ආසාවල් බලාපොරොත්තු තිබුණොත් අර පිටිපස්සේ කෙනා අපිට අපේ පාලනයට යව ගන්නවා. අපිව ගන්නවා. ඉතින් ඒකෙන් ඇත්තට දැන් ඔන්න ඊළඟට වෙන දේ බලන්න. ඔන්න දැන් ඉඩමට ආස කරා අපි ඉඩම ගත්තා. ඉඩම ගද්දී දැන් ප්‍රශ්නේ මොකද්ද? ඒ ඉඩම මේ වෙද්දී අයිතිකාරයෝ තියෙනවනේ. දැන් ඔය නිමල් එයාට අයිති නිසා තමයි ඉඩමට ආස කරේ. එයාගේ තියෙනවා ඒ ඉඩම කොහොමරි ගන්න ඕනේ කියලා. ගත්තට ඒ ඉඩමේ වටේ ඉන්නේ සමහරකට නෑදෑය වෙන්න පුළුවන්. හරි? ඉතින් ඒ නෑදෑයට රණ්ඩුව. ඒ රණ්ඩුව ඇති වෙන්න හේතුව ඒගොල්ලෝ කියනවා මේ ඉඩම එයාලගේ කියලා. මෙයා කියනවා එයාලගේ මේ මායින් වලට රණ්ඩු වෙනවා. ඒ හැම දෙයක්ම ඇති වෙන්නේ අර පෙර දත්තයන් එක තමයි ඔය හැම ක්‍රියාවක්ම වෙන්නේ. හරි? ඒ විතරක් නෙවෙයි හිතන්නකෝ ඒ ඉඩමට මේක කල්නුත් අයිතිවාසිකම් කියපුවා ඇතිනේ. නිමල් කියන කෙනා ජීවත් වෙලා ඉද්දි නිමල් ඒක පාවිච්චි කරන කාලේ යාගේ අයිතිය තියෙද්දි ඊට කලින් මැරිච්ච අයත් ඒ ඉඩමට අයිතිවාසිකම් කියලා ඉන්නවනේ. හරි? ඉතින් ඒ අයත් මොකද වෙන්නේ? මේකට ආස කරන්නේ කවුද? එයාලටත් මේක නොලබෙනවනේ. මොකද අයිතිකාරයා ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ට මේක අයිති කියලා. ඉතින් ඒ අමනුස්ස බලවේගත් ඊට පස්සේ මේ එන්න ගන්නවා. ඉතින් අපි මේ නොදන්න අපිට තේරෙන්නේ නැති ප්‍රශ්න ගොඩකට ඈඳිනවා. අපිට හිතන්නෙත් නැහැ මෙච්චර ප්‍රශ්න ගොඩක් අපිට ආවේ ඇයි අර ඉඩමට ආස කරපු හින්දා. හරි? ඉතින් ඒ නිසා මතක තියාගන්න අපි මේ ජීවිතේ ජීවත් වෙද්දී මම ඔයගොල්ලෝ ඉඩමක් කියලා ගත්තේ පොඩි උදාහරණයකට. ඒක ඉඩමකට විතරක් සීමා වෙන්නේ නැහැ. මේක සමහරකට ඔයාලා ජීවිතේ මොන දෙයට ආස කරත්
මේ විශ්වයේ ඒකත් එක්ක බැඳිච්ච ශක්තියින් තියෙනවා. හරි? ඒ ශක්තියින් එක්කත් ගැටුම් ඇති වෙනවා ඊට පස්සේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න අපිට අයිති තියෙන්නේ අපිට අයිති දෙයක් විතරමයි. හොඳට මතක තියාගන්න අපිට අයිති මොකද්ද? අපිට අයිති දෙයක් විතරයි. මේක තේරුම මොකද්ද? අපිට මේ ජීවයක් හැටියට පවත්වාගෙන යද්දී අපිට ජීවත් වෙන්න ඕන කරන අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒ අවශ්‍යතා ටික අපිට මොකද අනිවාර්යයෙන්ම ජීවිතය ගෙනියන්නේ අවශ්‍යතා ඕනේනේ. කන්න ඕනේ, බොන්න ඕනේ, අඳින්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. මේ හැම දෙයක්ම අපිට අවශ්‍ය පරිදි කරාට කිසිම ගැටලුවක් නැහැ. හරි? දැන් උදාහරණයක් කෑමක් ගත්තයි කියමුකෝ. ඒ කෑම උනත් ගැටලුවක් නෑ. අපේ මේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒක ගන්න අනිවාර්යෙන් ගත යුතුයි. හැබැයි ඊට වඩා ගන්නවා නම් ඒක ආසාවකට පෙළඹෙනවා. හරි? ඒ වැඩිපුර කොටස තමයි විශ්වෙන් හරි මිම්මට මයින්නවා. ඔය මිම්මත් මම ඔයගලන්ට කියා දෙනවා කොහොමද මිම්ම ගන්නෙ කියලා. ඒ හරියට දශමෙට මිම්මටම ගන්නවා මෙයා මෙච්චර ප්‍රමාණයක් වැඩි වුණා කියලා. ඒ වැඩි වෙච්ච ප්‍රමාණයට ලෙඩක් එනවා. එහෙම වෙන්නේ. අපි අවශ්‍යතාවයට ආහාර ගන්න එකයි ආසාවට ගන්න එකයි තෘෂ්ණාවට ගන්න එක. කියන්නේ තෘෂ්ණාවට ගන්නවා කියන්නේ අනිත් අය ගැන හිතන්නෙම නැහැ. පැහැදිලිද? තමන්ගේ බඩ ගැන විතරයි හිතන්නේ එහෙම අය. ඒතර ඒ අනුව විශ්වයෙන් ඒ අර ඒ ප්‍රමාණයට ගැලපෙන්න ගන්නට ලෙඩක් සෙට් කරනවා, ලෑස්ති කරනවා. ඉතින් ඒක අපි මේ නොදැනියත්කම හින්දාමයි අපිට ගොඩාක් ගැටලු ඇති වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ. අපිට ජීවිතේ අපි හිතනවා මේ ගොඩාක් ප්‍රශ්න ගැටලු එනවා ඇයි හේතුව කියලා අපි තේරෙන්නේ මේක මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ හැම දෙයකට මම පොඩි උදාහරණ කීපයක් අද ගත්තේ. අපි නොදැනී මේ විශ්වයේ බලවේග තියෙන ගොඩක් කතා කරන්න. මම ඔය එක දෙයක් ගැන පොඩි කොටසයි කිව්වේ. ඇත්තටම බලවේග 12ක් තියෙනවා අපිට කතා කරන්න. අපි මෙහෙම හිටියට මිනිස්සෙක් හැටියට හිටියට අපි ඔය ශක්තියින් 12කින් මෙහෙම ඇදගෙන ඉන්නේ. වටේට අපිව රූකඩ වගේ පාලනය කරන ඇත්ත කතාව. ඉතින් මේ ශක්තියින් ගැන මම ඔයගලන්ට වෙනම හිමීට ප්‍රමාණිකූලව දැනුවත් කරන්න. ඉතින් ඇත්තටම මේ වලින් උදව් ගන්න අපිට මේ වලින් මිදෙන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රමත් හරි වැදගත් දැනගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට මම ඒ ක්‍රමත් හිමීට ප්‍රමාණිකූලව කියා දෙන්න. ඉතින් ඒ නිසා අද චුට්ටක් මේ තව පොඩි වෙලාවක් තියෙනවා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාවක් දැන් දෙන්න. ප්‍රශ්න අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සන්න පුළුවන්. ඔයාලා ගැටළු මොන අහන්න තියෙනවනම් ලයිව් අද මේ කතා කරපු කොටසෙන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ කතා කරපු කාරණා ගැනම අහනවා නම් හුඟක් හොඳයි. එතකොට අපිට මේ සෙෂන් එකට සම්බන්ධ වෙනවා. ඔයාලට ගැටළු තියෙනවා නම් ඔන්න පොඩි වෙලාවක් දෙන්නම් අහන්න පුළුවන්. අද මේ අපි කතා කරපු කොටස සම්බන්ධයෙන්. අත උස්සන්න පුළුවන්. එහෙම වුණොත් මම අවස්ථාව දෙන්නම්. හොඳයි. දැන්ට ගැටලුවක් නැහැ වගේ. ඉතින් අපි කතා කරනවා ආසාව කියන්නේ වැරද්දක්ද කියලා. එතකොට ඇත්තටම අපි ඒ ගැන ටුට්ටක් ආයෙ බැලුවොත් ආසාව කියන එක වැරද්දක් නෙමෙයි. හරි? වැරද්දක් නෙමෙයි. නමුත් ඒ ආසාව තෘෂ්ණාවකට ආවොත් ඒක ලොකු වැරද්දක්. හැබැයි දැන්ට මම වැරද්දක් නෙමෙයි කියලා කියනවා. හැබැයි ගැඹුරින් ගත්තොත් මම ලබන සතිය අද මට කියන්න වෙලාවක් නැහැ කොහොමද ඒක වැරද්දක් වෙන තැනකටත් යන අවස්ථාවක් තියෙනවා. මොකද අපේ මේ මම කියන ශක්තියින් ගොඩක් පාලනය වෙනවා කියලා මේ ගුරුත්වය කියන සාධකය අපේ මේ මිනිස්සෙක් හැටියට මේ ලෝකෙ ඉද්දී අපි මේ ගුරුත්වය කියන ශක්තියකින් පාලනය වෙනවා. ඉතින් මේ ගුරුත්වය ඇත්තටම බලපාන්න ගන්නවා මේ ආසාවල් එක්ක. මම මේ ගැන ටිකක් ගැඹුරු දැන් ඔන්න දෙවෙනි ස්ටෙප් එක ටිකක් ගැඹුරට යනවා. අද මම කියන මතු පිටින් ඒ ගැන කතා කරේ. නමුත් මේක ඊට වඩා ගැඹුරට ගොඩාක් ගැඹුරට යන්න පුළුවන් ලේයර්ස් ගොඩකට. මම ඒතකොට ලබන සතියේ කතා කරනවා මේ ගුරුත්වය කියන එකත් ඇත්තටම අපේ ජීවිතේ මේ සිතුවිලි ආසාවල් එක්ක බලපාන හැටි. ඉතින් ඇත්තටම ඒතර ඒක මම ලබන සතියේ තියලා චූටි දෙයක් ගිය සතියේකින් පොඩක් කියා දෙන්නම්. මේ වේගය කියන කාරණාව. ඔයගොල්ලන්ට මම ගිය සතියේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයගොල්ලෝ බලන්න. ඒක මම මගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ වෙබ්සයිට් එකේ
දාලා තියෙනවා මම එක ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පෘථිවියේ ගමන් කරන වේගය අපිට දැනෙන්නේ නැත්තේ ඇයි කියලා. හරි ඔයගලන්ට පොඩක් ගිහිල්ලා බලන්න පුළුවන් මම ඒක සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඇත්තටම අපි මේ ජීවත් වෙද්දී පෘථිවිය ගොඩාක් වේගෙන් මේ සූර්යයා වටා ගමන් කරනවා. මේ ගමන් කරාට අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. අපිව මායාකාරයකින් වැහිලා ඉන්නේ. ඒ මායාව අවබෝධ කරගත්තොත් අපි මේ විශ්වයෙන් නිදහස් වෙනවා. මේ අපිව පාලනය කරන මේ දත්ත ගබඩාව අපිව පාලනයෙන් නැතිලා අපි මේ දත්ත ගබඩාව පාලනය කරන තරකට යනවා. අපි මේ ඇත්තට මේ විශ්වයේ බලන්නේ කණ්ණාඩියක් දාලා. අපිට හරියට මේ ලෝකේ විශ්වය පේන්නේ නැහැ. ඉතින් මම ඒක චූට්ටක් අද මම පොඩි ඉඟියක් දෙනවා. මේවා ගැඹුරෙන් හැම එකක්ම කතා කරනවා. ඒ තමයි ඇත්තටම අපිට මේ වේගය දැනෙන්නේ නැත්තේ පෘථිවිය පැයට කිලෝමීටර් 1,07,000ක ලොකු වේගකින් යනවා. අපිට හිතා ගන්නවත් බෑ එච්චර වේගකින් යනවද කියන එක. සූර්ය වටා වේගෙන් ගියාට අපිට මේ වේගෙ දැනෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඔන්න මාත් රහසක් කියා දෙන්න. මේකත් හොඳට අහගන්න. පෘථිවියේ වේගය ඇයි අපිට දැනෙන්නේ නැත්තේ? හේතුව තමයි අපේ හිත. හරි? ඇත්තටම මේ පෘථිවියේ වේගයට සමාන වේගයකින් අපේ ඕර එක කැරකෙනවා. ඒ ඕර එක කැරකෙන වේගය පෘථිවියේ වේගයට සමානයි. මේක ඔන්න පළවෙනි වතාවට මම මේ කියන්නේ මාධ්‍යයකින් මේක පොතපතක නැහැ. මේක මේ වෙනත් කිසිම තැනක නැහැ. ඔයගොල්ලෝ ඔන්න හොයලා බලන්න. හරි? ඔන්න පළවෙනි වතාවට කියනවා මේ විශ්වය ගැන දෙයක් ඔයගොල්ලොන්ට දැනගන්න. ඒක තමයි මේ පෘථිවිය කැරකෙන වේගය, ගමන් කරන වේගය සහ මේ අපේ ශරීරයේ ඕර එක කැරකෙන වේගය සමානයි. හරි ඒ විතරක් නෙමෙයි අපේ මේ ශරීරයේ සෛල හැදෙන වේගය සමානයි ඒ වේගයට. හරි මේ හැම ක්‍රියාකාරීත්වෙම සමානයි. ඒ නිසා වේග පරතරයක් නැහැ. සාමාන්‍ය වේගයක් දැනෙන්න නම් සාපේක්ෂ වේගයක් තියෙනවා. දැන් උදාහරණයක් හිතන්න දැන් හිතන බස් එකක යනවා ඔයාලා පැයට කිලෝ 50ක වේගයෙන්. තවත් බස් එකක් යනවා 50ක වේගයෙන්. දෙන්නම 50ක වේගයෙන් යන්නේ. එකම පැත්තට. වේගයක් දැනෙනවද? මේ බස් එකේ ඉන්න අයට අනිත් බස් එක යනවා කියලා නෙමෙයි නැවතලා ඉන්නවා වගේ තේරෙන්නේ. ඇයි? සාපේක්ෂ වේගයක් නැහැ. හිතන්නකො මෙහෙම එක බස් එකක් පැයට කිලෝ 10ක වේගයෙන් යනවා. හැබැයි අනිත් බස් එක පැයට කිලෝ 50ක වේගයෙන් යනවා. දැන් මොකද වෙන්නේ? දෙන්නට දැනනවද නැද්ද වේග දෙක? දෙන්නට වේග දෙක දැනෙනවා. ඇයි? මෙයා 10ක වේගෙන් මෙයා 50ක වේගෙන්. වෙනස 40යි. ඔන්න වේග වෙනසක් තිබ්බොත් විතරමයි මේ විශ්වයේ වේගය දැනෙන්නේ. හරි? එහෙනම් ඔන්න මතක තියාගන්න අද ඔන්න තවත් වැදගත් දෙයක් කියනවා. අපිව මේ පාලනය කරන වේගයකින්. මේ ඔක්කොම ගොඩාක් ගැඹුරු දේවල් ගැඹුරටම මොකද මේ මම නිකන් වචනයකින් දෙයක් කියලා වැඩක් නැහැ. මේ හැම දෙයක්ම විද්‍යානුකූලව මම පැහැදිලි කරනවා. ඒකයි ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න කියන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න අහද්දි මට ගැඹුරු පැත්තට යන්න පුළුවන්. මොකද ගැඹුර කතා කරන්න ඉතින් ඔයගලන්ගෙන් ප්‍රශ්නයක් එන්න ඕනේ. හරි? ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ලබන සතියේ ඔයගොල්ලෝ ප්‍රශ්න අහයි කියලා. එහෙනම් අපි මේ වැඩසටහන ඔයගලන්ට බලන්න මම නැවතත් පරණ වීඩියෝස් බලන්න සහ දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරලා අද වැඩසටහන මෙතෙන් සමගන්නවා. එහෙනම් ඔයගොල්ලෝ හැම දිනකටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. විශ්වයේ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සීල ප්‍රශ්න විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම්